ලෙවල් කියන්නේ ඉතින් වෙනම ආර්ට් එකක් ළමයි. වෙනම කලාවක්. මේ අම්මලා මේ තාත්තලා මෙහෙම රාවයක් නැද්ද? ටියුෂන් තහනම් කළ යුතුයි වගේ එකක්. තේරෙනව නේද? ටියුෂන් තහනම් කළ යුතුයි. ටියුෂන් බිහි වුණේ ඇයි? ටියුෂන් බිහි වුණේ අපේ තියෙන අධ්‍යාපන ක්‍රමවේදයේ යම් දුර්වලතාවයක් නිසා. ඒතර ඒ හින්දා ඒ දුර්වලතාවය නිසා ළමයි ඇවිල්ලා දැන් මේ පාසල් ගුරුවරුන්ට බයිනව නෙමෙයි අපේ අම්මයි අප්පච්චි දෙන්නම ගුරුවරු. පාසල් ගුරුවරුන්ට බැනලා කොහොමද මම ගෙදර යන්නේ? පාසල් ගුරුවරුන්ට අපි ආදරේ ගරු කරනවා. මම නම් ටියුෂන් ගුරුවරයෙක් විදිහට පාසල් ගුරුවරුන්ට හරිම මේ ගරු කරන කෙනෙක්. ඒකලන්ට බයිනව නෙමෙයි ක්‍රමවේදයේ ප්‍රශ්නයක් තියෙනවා. අපි පිළිගන්න දෙපේ ඒක. දැන් හොඳම උදාහරණයක් ඔන්න කෑගල්ලේ මම ඊයේ පෙරේදත් අහලා බැලුවා. තාම විශ්වාස කරන්නේ තාම ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ට ඉස්කෝලේ පටන් ගන්න අවුරුද්දක් වෙනවා. තාම ෆස්ට් ටර්ම් ටෙස්ට් එක තියලා නැහැ ඉස්කෝලවල සමහර. භාගයක් තියලා නැහැ. අපි මාසෙට දවස් 4ක් පේපර්ස් ලියවනවා. හරි මං අභියෝග කරනවා ටියුෂන් තහනම් කරන්න ඕන නම් කරමු. අවුරුද්දක් කරමු. තහනම් කරවලා දෙන්න පුළුවන් නම්. ඇත්තටම කියන්නේ අපිටත් පුළුවන් අපේ නෝනා ළමයි ටික එක්ක කොහේ හරි ගිහිල්ලා පොඩ්ඩක් ඔය ජොලියක් අරන් එන්න. අවුරුද්දක් ඉන්නම් අපිත් ඉවසගෙන ඉන්නම්. අවුරුද්දෙන් පස්සේ ප්‍රතිඵල බලමු. තහනම් කරමු. මොකද මේගොල්ලෝ හිතනවා මෙහෙම එකක් මේ අපි මේ හම්බ කරගෙන ඇත්ත මේක වෘත්තියක් මේක පුද්ගලික එකක් මේකදී අපි දැනුම අලෙවි කරනවා ඒකට අදාළව මුදලක් ගෙවනවා දැන් වෛද්‍යවරු දැනුම නෙමෙයි අලෙවි කරන්නේ ඒගොල්ලෝ මොන හරි වෙන මොනවද අලෙවි කරන්නේ දැන් වෛද්‍යවරු බෙහෙත් ගන්න ආවම දොස්තර ලෙඩත් එක්ක hina වෙලා ඒ බාණ්ඩ උහමාරු කරගන්නවද මොකද කරන්නේ එහෙමද නැත්තම් නේද දැන් ලෙඩෙක් කෙහෙල්ලවරියක් අරගෙන ඉන්නේ නැහැ දොස්තරෙක් බලන්නේ සල්ලිනේ දෙන්නේ එතන මොකක් පාවිච්චි කරලාද මේ සල්ලි හෙව්වි දැනුමනේ බං මේක හරි පුදුම වැඩන්නේ දැන් ප්‍රයිවට් ස්කූල් තියෙනවා ඒවට මොකුත් කියන්නේ ඒ වගේ ඇලෙවි කරන්නේ මොනවද කුළුබඩුද දැනුම තමයි මේ මොකද්ද මේ තමයි සමාජ වෛරය මේ තමයි කවුරු හරි කෙනෙක් දිනු වෙනවා බලන් ඉන්න බැරි වීමේ දෝෂය ඕක ඔයාලටත් අත්දැකීමෙන් ගන්න වෙනවා ඔයාලත් මෙඩිසින් එකම තේරිලා කැම්පස් තේරිලා ලොකු මහතුරු ලොකු නෝල්ලා වුණාම මේ එකට ගමේ හිටපෙවුන් කතා නොකර ඉන්නවා. සමහරවුන් තරහ වෙලා අපි දන්නේත් නැහැ. ඒ නිසා මෙන්න මේ කුහක කතා වලට මට නම් පිළිතුරු තියෙනවා. නමුත් ඔවා තැන් තැන් වල අපි කියවන්නේ මොකටද මේ ඒක මේවට උත්තර දෙනවට වඩා මේ මට අපිට කරන්න කොච්චර දේවල් තියෙනවද මේ ළමයි වෙනුවෙන් නේ? අපි දැන් ළමයි උඩම ස්තරයේ ඉන්න ගුරුවරු දැන් අපිට ප්‍රශ්නයක් නැහැ. ඕකේ ප්‍රශ්නයක් එයි පල්ලෙහා ගුරුවරුන්ට. අපිට ප්‍රශ්නයක් නැහැ. එතකොට එහෙනම් සර්ලා මේ පන්ති කරන්නේ ඇයි? පන්ති කරන්නේ ඒක තමයි වෘත්තිය අපේ. දැන් හිතන්න සාමාන්‍ය වෛද්‍යවරයෙක් තමන්ගේ වෘත්තිය දිගට කරගෙන ගිහිල්ලා ගොඩක් කල් කරා කියලා ඊට පස්සේ යනවාද වෙනත් වෘත්තියක් කරන ඩිස්කෝ ඩාන්සර් කෙනෙක් වගේ? තමන්ගේ වෘත්තිය කාලයක් කරපුවාම එන ප්‍රවීණත්වය දිගටම පවත්වනවා. අපි කරන්නේ ඒක. අපි කරන්නේ මේ ක්ෂේත්‍රයේ පිරිහෙන්න දෙන්නේ නැතුව. දැන් ඉස්සර ටියුෂන් ගුරුවරුන්ට විරුද්ධව කොච්චර මේ නිකන් තිබ්බද ටියුෂන් කිව්වම නිකන් බැලුවේ වපරහින්නේ. අපි ඒකට තිත තිබ්බනේ. දැන් මිනිස්සු දන්නවනේ ටියුෂන් එක ඇතුලේ නෑ හොඳ ගුරුවරු ඉන්නවා කියලා. එක සැරයක් ඔය මේ පාර්ලිමේන්තුවේ මගේ නම කියලාම කිව්වා. මේ වගේ ගුරුවරු ඉන්නවා. සෙල්ලන්නේ නෑ නම හැන්ඩ්සාට් ගත වෙලා තියෙන්නේ. හරිද? ඒ නිසා මේ වගේ දේවල්ට ඔයාලත් උත්තර දෙන්න ඇහුවොත්. හරි? එක ටර්ම් ටෙස්ට් එකක්වත් කරලා නෑ තාම. ඉතින් කොහොමද ළමයෙක් තමන්ගේ මට්ටම දැනගන්නේ? ඉවැලුවේට් කරගන්නේ කොහොමද? ඒකයි. රයිට්.